පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ එදා 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කැලණියට වැඩම කරපු ගමනේ ඒ වෙනකොට මේ රෝහණේ පාලනය කරේ අද අපි කතරගම දෙවියන් හැටියට හඳුන්වන එදා මහසෙන් රජතුමා මහා ගෝස හැටියට දේවත්වයට පත් වුණා. මහා සේනා පිරිවරාගත්ත සක්‍ර දෙවියන්ගේ මහා සේනාවේ යුද සේනාවේ මහා සෙම්පති දේවතාවෙක් හැටියට කටයුතු කරපු ඊට පෙර යුගවල පවා අසුරයන් පරදවන්න සක්‍ර දෙවියන්ගේ මහා සේනාවේ සුර සේනාවේ සෙම්පති දේවතාව හැටියට දෙව්ලොව පහළ වෙච්ච මේ මහා පින්වන්ත දෙවිඳුන් එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මේ රෝහණේ පාලනය කරපු ඒ ප්‍රාදේශීය පාලක රජ කෙනෙක් හැටියට රාජ්‍ය කරා. අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා පිළිගන්න එදා කිහිරි වනේ අද කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිවෙච්ච භූමියේ බුදුරජාණන් වහන්සේට රන් ආසනයක් පනවලා 500ක් මහරහතන් වහන්සේලාට ආසන පනවලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා පිළිගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා එදා මහසෙන් රජතුමාට ඒ මහසෙන් දෙවියන්ට ධම්මචක්ක දේශනාව ඇසුරෙන් තමයි ඒ දේශනාව විස්තර කරමින් ඒ භූමියේ දහම් දෙසුයි. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට මහසෙන් රජතුමා උතුම් සෝවාන් මගඵලය ලැබුවා. මේ සම්බුද්ධ ශාසනය තුළ මගඵලලාභී උතුම් සෝවාන් මාර්ගඵලලාභී ඊටමත් මහා පින්වන්ත ධර්මය අවබෝධ කරනවා කියන්නේ යුද්ධ දහසක් දිනනවට වඩා ඒ වගේම මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍රදේව පදවිය ලබනවටත් වඩා උතුම් සෝතාපට්ටි ඵලය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ මහසෙන් රජතුමා මහා ගෝස නමින් දේවත්වයට පත්වෙලා මේ භූමියම ආරක්ෂා කරන බව බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරා. උන්වහන්සේගෙන් උතුම් පූජනීය වස්තුවක් ඉල්ලනවා ඒ භූමියේ තැන්පත් කරලා වන්දනා කරන්න. එදා බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. ඒ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු ඒ ආසනයේ මත කේශ ධාතු කරඬුව තැන්පත් කරලා ඉදිකරපු චෛත්‍යරාජාණන් වහන්සේ තමයි කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ. ඒ වගේමයි පසු කාලීනව දඹදිව එදා ශාක්‍ය සංහාරයේ සිදුවෙන වෙලාවේ විඩූඩම රජතුමා මහා සේනා පිරිවරාගෙන ශාක්‍ය වංශිකයන් වනසන වෙලාවේ ශාක්‍ය වංශිකයන් සතුව තිබිච්ච පූජනීය වටිනා දේවල් ශාක්‍ය වංශිකයෝ කීප දෙනෙකුට දීලා ඒ රාජ්‍යයෙන් පිටත් කරා. ඒ අතර අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට පරිහරණය කරපු මගුල් කඩුව අරගෙන පැමිණි ඒ ශාක්‍ය වංශික පිරිස මේ රෝහණයට පැමිණිලා එදා මහසෙන් රජතුමාටම ඒ මගුල් කඩුවත් බහර කරා. ඒ මගුල් කඩුවත් කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ තුළම තැන්පත් වෙලා ඒ චෛත්‍යය නැවතත් විශාල කරලා ඒ චෛත්‍ය බඳින්නට යෙදුණා. ඒ නිසා අද මේ දකින කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග දහම් දෙසපු භූමිය. උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා උතුම් චෛත්‍යයක් ඉදිවෙච්ච භූමිය. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ලැබිච්ච මගුල් කඩුව. එදා අභිනිෂ්ක්‍රමණය කරන දවසේ
කෙස් වැටිය කපල අහසට වීසිකරපුයේ මගුල් කඩුවාද තැම්පත්ව වැඩ සිටින්නේ කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ තුළයි. අද අපි කතරගම දෙවියන් හැටියට හඳුන්නන මහා ගෝස නමින් දේවත්වයට පත්වෙලා මේ භූමියම ආරක්ෂා කරන ඒ කතරගම දෙවියන් එදා උතුම් ධම්ම චක්ක දේශනාව ඇසුරින් බණහල සෝවාන් ඵලයට පත්වෙච්ච. ඒ උතුම් කිරිවෙහෙර පුදබිමට ඒ පිම්බිමට අපගේ නමස්කාරයම වේවා සාදෝ සාදෝ. පිංහතුනී කතරගම දෙවියන් ගැන යුග යුග ගණනාවක් පුරා කියවෙන කතාවස්තු ගණනාවක් එක්ක බැඳිච්ච කතාවස්තු ගොඩක් තියෙනවා. මේ ධර්ම දේශනාව ආරම්භයේදී මං ඔබට සිහිපත් කරේ මේ මනුලව අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා මහසෙන් හැටියට මේ මනුලවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සෝවාන් ඵලයට පත්වෙච්ච ඒ කතාව. කතරගම දෙවියන් ඉන්දියාවේ හඳුන්වන්නේ ඊට යුග ගණනාවකට එහා මේ ලෝකයේ දැන් ඔබ අහල ඇති මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ එක අන්තක් කල්පයක් තුළ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛේයයේ ඉඳන් අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා අන්තක් කල්ප විනාශ සිදුවෙනවා. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් කාරණා. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා මේ ලෝක ධාතුවක් විනාශ වෙලා ලෝක ධාතුවක් හටගන්න ආකාරය. සත්ත සුරියොද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා ලෝක ධාතුවක්ම විනාශ වෙලා යන ආකාරය. මේ දීර්ඝායුෂ පවතින කාලවල මේ මනුලව සියලුම මිනිසුන් ගුණධර්ම පුරණ මිනිසුන්. ඒ යුගය ඒ හින්දු සාහිත්‍යවල හඳුන්වන්නේ සත්‍ය යුගයේ හැටියට. ඒ යුගවල මේ ලෝකයේ ඉන්න සියලු දෙනාම සිල්වත් ගුණවත් ධර්මිෂ්ඨයි. ඊළඟට මේ ලෝකයේ මනුස්සයන් අතරින් 25% පමණ මිනිස්සු අධර්මිෂ්ඨ වෙන දුස්සීල වෙන යුගයක් එනවා. තේට්‍රා යුගයේ හැටියටයි ඒ යුගය හඳුන්වන්නේ. ඒ යුගවල 75% පමණ මිනිසුන් ගුණධර්ම පුරනවා. ධර්මිෂ්ඨයි සීලවන්තයි. නමුත් ඊටාම ස්වල්ප පිරිසක් අධර්මිෂ්ඨව ජීවත් වෙනවා මේ යුගයේ. ඊළඟ යුගයේ තමයි ධාරපර යුගයේ හැටියට හඳුන්වනවා මේ ලෝකයේ මිනිස්යන් අතරින් භාගයක් පමණ 50% පමණ මිනිස්සු අධර්මිෂ්ඨයි දුස්සීලයි දුරාචාරයෙන් යුක්තයි. ඒ අතර මේ ලෝකයේ මිනිස්සුන්ගෙන් භාගයක් පමණ සත්පුරුෂ ගුණපුරණ සීලවන්ත ධාර්මිෂ්ඨ මිනිසුන් ජීවත් වෙන යුගයක්. ඒ යුගයත් පහුවෙලා කාලයක් යනකොට මිනිස්සු අධර්මිෂ්ඨ වෙලා අපේ දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීර්ඝායුෂ ඇති කාලවල මිනිසුන් ගුණධර්ම පුරණ මිනිසුන් අකුසල් කරන්න පිරිහිලා අධර්මිෂ්ඨ වෙන ආකාරය. අද අපි මේ ඉන්නේ කලියුගේ. මේ කලියුගේ තුළ අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් යුගයක්. මේ ලෝකෙ මිනිසුන් අතර වැඩිම පිරිසක් අධර්මිෂ්ඨ පෞකාරකංවල යෙදෙන යුගයක්. මේ කලියුගේ තමයි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවේගෙන යන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. පින්වතුනි මීට පෙර යුගවල මනුලව ආයුෂ අඩු වැඩි වුණාට දිව්‍ය ලෝකවල ඒ විදිහටමයි ආයුෂ පවතින්නේ. දෙව්ලොව සුරාසුර යුද්ධ දිගින් දිගටම පැවතිලා තියෙනවා. ඒක අපේ දේශනාවල සඳහන් වෙනවා. සුර දෙවියන්ගේ නායකත්වය දරන්නේ සක්‍ර දෙවියන්. අසුරයන් අතර පවට බර
අසුරනායකවරු බුදුරජාණන් වහන්සේගේ කාලි පහාරාද කියන අසුරේන්ද්‍රය ඒ වගේම වේපචිත්ති කියන අසුරනායකයා අසුර පිරිස නිතර නිතර සුරයන් සමඟ යුද වැදිච්ච සිදුවීම් ගැන සඳහන් වෙනවා දේශනාවල. ඒ හින්දු ඉතිහාසෙත් ඔය කාරණා ඔය විදිහටම සඳහන් වෙනවා. කතරගම දෙවියන්ගේ ඔය ඉන්දියානු ඉතිහාස කතාවි. අපි හඳුන්නන මුරුගන් ස්කන්ධ කුමාර කන්දස්වාමි අරුමුගම් සරණ භව සුභනම්ය සනත් කුමාර කාර්තිකය කියල හඳුන්නන ඒ නංවලින් හඳුන්නන දෙවියන්ද සුබ්‍රමණියම් හැටියට හඳුන්නන ඒ දෙවියන් මේ කතරගම දෙවියන්ගේ මුල් ඒ පහළවීම අසුර සංහාරය වෙනුවෙන් දිගින් දිගටම අසුරයන් දිනනවා සුරයම් පරදිනවා. දිවිය පිරිස් එකතු වෙලා සුරයන්ගේ ජයග්‍රහණය පිණිස යුද සේනාවට නායක සෙම්පති දේවතාවෙක් මහා බල සම්පන්න දෙවි කෙනෙක් අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් සියලු දෙවිවරු එකතු වෙලා මේ කාරණාව සැලකරා දෙව පිරිසාතර මහා දේව හැටියට හඳුන්වන ඊශ්වර දෙවියන්ට. ඔබ අහල ඇති ඊශ්වර දෙවියන්ගේ තෙවන ඇස නලලේ පිහිටන තෙවන ඇස. ඒ මොහොතේ ඊශ්වර දෙවියන්ගේ නලලෙන් ගිනි පොකුරු 6ක් මතුවෙලා ඒ ගිනි පොකුරු 6 ස්වර්ණ විලට වැටුණක් කියනවා නෙළුම් මල් 6ක් මතට. ඒ ස්වර්ණ විලේ උපන් නිසා උන්වහන්සේට ඒ දෙවියන්ට ඒ නමත් හඳුන්නනවා. නෙළුම් මල් 6ක් මත වර්ධනය වෙලා ඒ 6ෙන්ම එකතු වෙච්ච ශක්ති ප්‍රභයක් හැටියට එදා ඒ දෙවියන් නිර්මාණය වුණා අසුරයන් පැරදවීම පිණිස. ඒ තමයි හින්දු ඉතිහාසයේ දේව කතාවල සඳහන් වෙන එක කතා වස්තුවක්. එතකොට මේ අපි ඉන්න මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයක නෙමෙයි. ඒ පෙර යුගයක්. ඒ යුගයේ විශේෂයෙන් මේ කතරගම දෙවියන් හැටියට අද අපි හඳුන්වන දෙවියන් ඒ දේව මණ්ඩලයේම එකතු වෙලා නිර්මාණය කරන්නේ අසුරයන් පරදවන්න සුර දෙවියන්ගේ නායකත්වය වෙනුවෙන්. එදා ඒ දේව මණ්ඩලයේ ඒ නිසා තමයි දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නෙළුම් මලකින් ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ නෙළුම් මලෙන් තමයි ඒ පුද්ගලයා පහළ වුණේ. පොක්කර සාති කියලා බමුණෙක් ගැන සඳහන් වෙනවා නෙළුම් මලෙන් උපන්නේ කියලා. ඕපපාතික. ඊළඟට ඔබ අහලා ඇති අම්බපාලිය. අඹ ගහක් යට ඕපපාතිකව පහළ වුණා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් එවැනි කතාවන් කලාතුරකින් එවැනි කතාවස්තු සඳහන් වෙනවා. ඊට බොහෝ කාලයකට පෙර දීර්ඝායුෂ ඇති යුගයක දෙවිවරු එකතු වෙලා සුර දෙවියන්ගේ නායකත්වය වෙනුවෙන් සුර දේව සේනාවේ යුද නායකත්වය වෙනුවෙන් තමයි මේ මහා සෙම්පති දේවතාවන් නිර්මාණය කරන්නේ. ඒ වෙනුවෙන් ශිව දෙවියන් ඒ ශිව දෙවියන්ගේ බිරිඳ හැටියට හඳුන්වන පාර්වති මෑණියන් ඇතුළු මේ අයගේ තවත් දේව කතාවක සඳහන් වෙනවා. මේවා ඔබ දැනගන්න. පිළිගන්න නොපිළිගන්නේ ඔබේ දෙයක්. එතකොට තවත් දේව කතාවක සඳහන් වෙනවා ශිව දෙවියන් සහ පාර්වතී මෑණියන් බොහෝ කාලයක් ඒ අයගේ එකතුවෙන් ඇතිවෙච්ච බීජයක් අග්නි දෙවියන්ට පවරනවා. ඒ ශක්ති සම්පන්න දෙවියන් නිර්මාණය කිරීම පිණිස අග්නි දෙවියන් විසින් ඒ බීජය ගංගා මෑණියන්ගේ ගංගා දෙවියන්ගේ ගර්භය මත තැන්පත් කරන. පිංහතුනී ඒ කඳු ශිකර විමාන කරගත් දෙවිවරු ගැන දැන් ගංගානං ගඟට අධිපති ඒ දිව්‍යාංගන ගංගා මෑණියෝ හැටියට සඳහන් වෙනවා. අපේ ධර්මයේ සඳහන් වෙනවා මහමුහුදට අධිපති මණිමේ කලා දෙව්දුව. ඒ කඳු ශිකර අරක් ගත්ත දෙවිවරු අද අපි මහාමේරු පර්වතය කියලා හඳුන්වනේ භූමිය
කයිලාස් කූටේ හැටියට හඳුන්වනේ භූමිය ශිව දෙවියන්ගේ මහා දෙවියන්ගේ ඒ භූමිය. එතකොට ඒ ගංගා දෙවියන් විසින් ඒ ගංගා මෑණියන්ගේ ගර්භයේ තැම්පත් කරපු ඒ බීජය කන්‍යාවියන් 6 දෙනෙක් ලවා පෝෂණය කරවලා ඒ යුද සෙම්පති දේවතාව හැටියට එදා මුර්ගන් කියලා හඳුන්වන මුහුණු 6ක් අත් 12ක ශක්තියක් ඇති දේවතාවෙක් හැටියට ඒ කතරගම දෙවියන්ගේ එදා යුද සෙම්පති දේවතාවෙක් හැටියට ඒ යුගයේ මේ යුගයේ නෙමෙයි එදා ඒ උප්පත්තිය සිදු කරනවා අසුර සංහාරය වෙනුවෙන්. තවත් කතාවක් මේවා ඔබ එකින් එකට විසඳාගත යුතුයි. ඒ තමයි මේ ලෝකේ ආරක්ෂා කරන විටින් විට ඇතිවන විපත්වලින් ආරක්ෂා කරන දේවතාවෙක් හැටියට විෂ්ණු දෙවියන් ගැන ඒ හින්දු ඉතිහාසේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පවා අපේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ සුරකින්න සක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට අපි ධර්මයේ උපුල්වන් දෙවියන් කියලා හඳුන්වන දෙවියන්ට පවරන. මේ විෂ්ණු දෙවියන් දිව්‍ය අප්සරාවක් විදිහට වෙස් මවාගෙන හිටපු වෙලාවක ඒ වෙලාවේ ශිව දෙවියන් මේ දිව්‍ය අප්සරාව දැකලා හිත යනවා. ඒ වෙලාවේ මේ දිව්‍ය අප්සරාවට විවාහ යෝජනාවක් ඇති කරපු වෙලාවේ මේ වෙස් වලාගෙන ඉන්න විෂ්ණු දෙවියන් මේ විෂ්ණු දෙවියන් කියනවා ඔබ පාර්වතී මෑණියන්ගෙන් අවසර අරගෙන ඉන්න මා විවාහ කරගන්න. ඒ වෙලාවේ ගිහිල්ලා පාර්වතී මෑණියන්ගෙන් අවසර ගන්නවා. අවසරය ලැබෙනවා. ඒ අවසරය අරගෙන එනකොට විෂ්ණු දෙවියන් දිව්‍ය අප්සරාවක් හැටියට එක දරුවෙක් එක්ක පෙනී ඉන්නවා. ඒ වෙලාවේ කියනවා දැන් මට දරුවෙක් ඉන්නවා. ඔබ ආයෙමත් ගිහිල්ලා දරුවෙක් එක්ක බාරගත්තට කමක් නැද්ද කියලා පාර්වතී මෑණියන්ගෙන් අවසර අරගෙන එන්න. ආයෙමත් දෙවනි වතාවට ගිහිල්ලා අවසර අරන් එනකොට දරුවෝ දෙන්නෙක් එක්ක පෙනී ඉන්නවා. ওই විදියට නැවත නැවත ගිහිල්ලා 6 වතාවක් යනවා. ඊළඟ වතාවේ 6 වෙනි වතාවේ ගිහිල්ලා කියනකොට පාර්වතී මෑණියන්ට වැටහෙනවා මේ නම් දිව්‍ය අප්සරාවක් නොවේ. ඒ දිව්‍ය ඉතිහාසවල පාර්වතී මෑණියන්ගේ අයිය හැටියට දිව්‍ය පිරිසේ විෂ්ණු දෙවියන් තමයි දේව ඉතිහාසය සඳහන් වෙන්නේ. මේ තරම් බලයක් ඇතුව මේ හැකියාව තියෙන විෂ්ණු දෙවියන්ට. ඒ නිසා මමත් එනවා කියලා ශිව දෙවියන් සමඟ පාර්වතී මෑණියොත් ආවා එතනට. එනකොට තවත් දරුවෙක් ඉන්නවා. 7 දෙනෙක්. එතනින් දරුවෝ 6 දෙනෙක්වම මේ දරුවෝ සියලු දෙනා දරුවෝ කන්දක් කියලා දරුවෝ 6 දෙනාම එකට බදාගත්තා කියන. ඒ දරුවෝ 6 දෙනාගේම ශක්තිය එකතු වෙලා එක දරුවෙක් හැටියට නිර්මාණය වෙනවා. ඒ තමයි ස්කන්ධ කුමාර හැටියට හඳුන්වනවා ඉතිහාසය. එතකොට මේ කතා අපි සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ නෙමෙයි. ඊට පෙර එදා දීර්ඝ ආයුෂ පැවතිච්ච ඒ සත්‍ය යුගයේ තේත්‍රා යුගයේ ධාරපර යුගයේ කියලා හඳුන්වන පෙර යුගවල කතාවක්. ඒවා අද තියෙන අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පිම්බිමේ ඇතිවෙච්ච කතාව එතනින් පසු මේ යුගයේ කතාවත් එක්ක අපි මේවා එකින් එක ලිහලා පිළිවෙලකට ගලප ගත්තාම අපිට පේනවා එකම දෙවි කෙනෙක්ගේ ආත්ම භාව කතාවක් යුග ගණනාවක කතාවක් එක්කයි මේ කතාව ගැලපිලා යන්නේ කියලා. එදා සුර සේනාවේ සක්‍ර දෙවියන්ගේ යුද සේනාවේ සෙම්පති දේවතාවෙක් හැටියටයි දෙව්ලොව ස්කන්ධ කුමාර කියන දෙවියන් ඒ යුගයේ කටයුතු කරේ. අසුර සංහාරයේ නායකත්වය ගත්ත සුර දෙවියන්ට නායකත්වය දීපු සෙම්පති දේවතාව. ඒ යුගයේ දෙව්ලොව හිටපු දිව්‍යාංගනාවන් 2 දෙනෙක් සසරේ මේ යුද සෙම්පති දේවතාව දැකලා දෙව්ලොවදී එදා ප්‍රාර්ථනා කරා තමන්ගේ ස්වාමියා වෙන්න කියලා. අද අපි වල්ලි මෑණියන් තේවානි මෑණියන් හැටියට හඳුන්වන
ඒ යුග යුග ගණනාවම සසරි තමන්ගේ දෙව්‍යාත්මවලත් මනුස්සාත්මවලත් බිරින්දෑවරු හැටියට සසරේ පෙරුම් පුරාගෙන පසු පසේන දෙන්න. ඒ මුල් යුගේ යුද්ධයට යන්න සූදානන් වෙනකොට ඒ ප්‍රාර්ථනා කරපු වෙලාවේ. එදා කියා සිටිය මම යන්න යුද්ධයකට. මේ අසුර සංහාර යුද්ධයේදි මගේ ජීවිතය නැතිවෙන්නත් පුළුව. ඒ නිසා ඒ යුද්ධය දිනල අවසන් වෙන කංගන්න. ඊළඟ යුගේදි මාව ප්‍රාර්ථනා කරන්න. ඊළඟ යුගේ යුද්ධ අවසන් කරලා බලද්දී දෙව්ලොවින් චුත වෙලා කෙනෙක් මේ ලංකා භූමියේ පහළ වෙලා ඒ තමයි වල්ලි මෑනිය. ඒ පහළවීමත් ඕපපාතික පහළවීමක් හැටියට තමයි මේ කතාවස්තුවල සඳහන් වෙන්නේ. එදා මේ රටේ ඒ වැදිනායක පිරිසක් ඒ අතර වල්ලිමෑනියන් මේ භූමිය පහළ වෙනවා. ඒ වෙනුවෙන් තමයි එදා දෙව්ලොව ඉඳං තමන් පොරොන්දු වෙච්ච තමන් යුද්ධය අවසන් වෙලා ඇවිල්ලා බිරින්දෑවරු හැටියට පිළිගන්නන් කියලා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ තේවානි මෑණියන්ගෙනුත් අවසර අරගෙන දෙව්ලොවින් මිනිස් වෙස්මවාගෙන මේ කතරගමට එන්නේ කතරගම දෙවියන් ඒ වල්ලි මෑණියන්ව විවාහ කර ගැනීම පිණිස. එතකොට ඒ යුගේ ඇවිල්ල ඒ ඇතිවෙච්ච කතාව ඒ විවාහ කර ගැනීම එතකොට මේ කතාවස්තු අපි අහල තියෙනවා. කතරගමට බැඳීමක් මේ භූමියත් එක්ක ඒ බැඳීම් ඇතිවෙන්නේ ඒ යුගයත් එක්ක. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කලියුගේ අපි මේ ඉන්න කලියුගේ. මිනිස්සුන්ගේ ආවිස අඩුවේගෙන පිරිහිලා යන යුගේමේ. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වනේ මීට අවුරුදු 2560 ගානකට පෙර. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල 2560 ගානක් වෙනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගේ වෙනකොට බොහෝ පින් ඇති බල සම්පන්න දෙවිවරු දෙව්ලොවින් මනුලවටාවා ධර්මාවබෝධය වෙනුවෙන්. ධර්මය සඳහන් වෙනවා බොහෝ පින් ඇති දෙවිවරු අපේ බෝසතාණන් වහන්සේ මවකුස පිළිසිඳ ගන්න දෙව්ලොවින් චුත වෙනකොට. සක්‍ර දෙවියන් තමයි දිවිය පිරිස් පිරිවරාගෙන ආරාධනා කරන්නේ. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්ස උබහන්සිට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මවකුසක ගිහින් උපදින්න. සදේවකන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදා. අමුෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාරදුකින් එතර කරවන්. ඒ නිසා දෙවියන්ටත් තියෙන එකම පිළිසරණ බුදුන්ගේ සරණමයි. සසර දුකින් එතර කරවන්න දෙව් මිනිස් ලෝකයා වෙනුවෙන් සක්‍ර දෙවියන් ඇතුළු දිවිය පිරිසම බෝසතාණන් වහන්සේට ආරාධනා කරන්නේ මනුලවට ගිහිල්ලා පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගන්න. උන්වහන්සේ දෙව්ලොවින් චුත වෙන කාලෙ වෙනකොට බොහෝ පින් ඇති දෙවිවරු දෙව්ලොවින් චුත වෙලා මනුලවට එනවා. ඒ පින් ඇති පිරිස මනුලව රජවරු හැටියට ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය රජවරු හැටියට සිටුවරු හැටියට මහා පින්වන්තයන් හැටියට ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරා. සමහර අය පැවිදි වෙලා රහත් වුණා. පාරමී සම්පූර්ණ කරගත් අය. අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරාගත් අය දෙව්ලොවින් මනුලවට ඇවිල් අගසව් තනතුරු ලබලා සංසාර ගමන අවසන් කරා. 80 මහා ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරපු අය දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා 80 මහා ශ්‍රාවක තනතුරු ලබලා සංසාර ගමන අවසන් කරලා පිරිනිවන් පෑවා. මහරහත් භාවය ලබන්න පාරමී සම්පූර්ණ කරපු අය දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා මේ මනුලව මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට සමහර අය සකදාගාමි වුණා. සමහර අය අනාගාමි වුණා. බොහෝ පින් ඇති අය සෝවාන් ආදී මඟඵල ලබාගෙන සතර අපායෙන් සංසාර දුකින් නිදහස් වුණා.
අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව පහළවෙච්ච යුගේ තමයි දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා එදා මේ කාචර ගාමේ රෝහණ පුරවරේ මහසෙන් දෙවියන් හැටියට එදා රාජ්‍ය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකා භූමියට වැඩම කරපු වෙලාවේ එදා කිහිරි වනේ මේ කතරගම අද කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිවෙච්ච භූමියේ එදා 500ක් මහරහතන් වහන්සේලා ඇතුළු බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බණහලා ධම්මචක්ක දේශනාව ඇසුරෙන්මයි බුදුරජාණන් වහන්සේ එදා මහසෙන් දෙවියන්ට දහම් දෙසුවේ. මේ භූමියේදිම කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ අභියසති බණහලා උතුම් සෝවාන් මගඵල ලැබුවේ ඒ උතුම් කතරගම දෙවිඳුන්මයි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහා සෝන හැටියට මේ උතුම් පුදබිම ආරක්ෂා කරගෙන දේවත්වයට පත්වෙලා මහා සේන හැටියට මහා දෙවිවරුන්ගේ සේනාවේ නායකත්වය දරන මහා සෙම්පති දේවතාවෙක් හැටියට ආයිමත් පහළ වෙනවා. ඒ වෙනකොට ධර්මය අවබෝධ කරගත් දෙවි කෙනෙක් හැටියටයි ආයමත් පහළවෙන්. දැන් ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ මිනිස්සුන්ගේ ආයුෂ කියද? උපරිම අවුරුදු 120යි. කලාතුරකින් බක්කුල මහරහතන් වහන්සේ තමයි අවුරුදු 160ක් වැඩ හිටියේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අවුරුදු 80යි. එතකොට ඒ කාලේ මහසෙන් රජතුමා මනුස්සයෙක් හැටියට බණහලා සෝවාන් මගඵල ලබලා කිරිවෙහෙර චෛත්‍ය ඉදි කරලා ආයමත් දේවත්වයට පත් වුණා නම් ඒ කාලේ මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 120 හා ඊට අඩුයි. ඊළඟට ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා පහළ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් අවුරුදු 400 ගානකට පස්සේ. ඒ වෙනකොට මහා සේන මහා ගෝස හැටියට ආයමත් දේවත්වය ලබලා අර සක්‍ර දෙවියන්ගේ යුද සේනාවේ සෙම්පති දේවතාවරු අතර ආයමත් දිවිය සේනාවේ මහා සෙම්පති දේවත්වයට පත්වෙලා දැන් සෝවාන් වෙච්ච දෙවි කෙනෙක්. එදා දුටුගැමුණු රජතුමා මේ රටේ රාජ්‍යත්වයට පෙර ඔබ දන්නවා දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරය අධ්‍යාපනය ලැබුවේ තිස්ස මහාරාම භූමි. එදා 12,000ක් මහරහතන් වහන්සේලා වැඩහිටිය දකුණේ මහා විහාරේ. දුටුගැමුණු කුමාරයා පුංචි කාලේ ඉඳන් මේ රට එක්සේසත් කරන්නේ කොහොමද, මේ රට බේරගන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. දවසක් පෝය දවසක උතුම් සීලේ පිහිටලා එදා තුනුරුවන් වන්දනා කරලා මේ මැණික් ගඟෙන් පැම් පහසු වෙලා ගඟ දිගේ ඇවිල්ලා ගල් තලාවක ටිකක් ඇලවෙලා හිටියා. ඒ වෙලාවේ නින්ද යාගෙන එනකොට අහසේ මයුර වාහනයක පෙනී සිටින මහා සෙම්පති දේවතාවෙක් හැටියට කතරගම දෙවිඳුන් දුටුගැමුණු රජතුමාට දුටුගැමුණු කුමාරයට පෙනී හිටියා. පෙනීඉඳල කියා හිටියා ඔබට මේ රට එක්සේ සත් කරන්න, මේ රට සොලීන්ගෙන් බේරගන්න මේ යුද්ධයට මං ඔබට උපකාර කරන්න. මේ යුද්ධයට යනකොට මේ ගාථාව රත්තරම් පත්තීරුවක සටහන් කරලා ඔබේ ජටාවෙන් නලලි බැඳගන්න. දැන් සෝවාන් වෙච්ච මගඵලලාබී දෙවි කෙනෙක්. ඒ නිසා දෙන්නේ තුනුරුවන් ගැන ගාථාව. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරනංකේ මං බුද්ධෝ මේ සරනංවරක් ගච්ඡාමි සරනම් බුද්ධං නත්තිමයිහම් භයන් සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරනංකේ මං ධම්මෝ මේ සරනංවරක්
ගච්ඡාමි සරණං ධම්මං නත්ති මය්‍යං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කීමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මය්‍යං භයං සදා කියන ගාථාව දෙනවා රත්තරම් පත්තීරුවක සටහන් කරලා නළලි ජටාවේ බැඳගෙන යුද්ධෙට යන්න දිවිය සේනාව සමග යුද්ධය අවසන් වෙනකං දුටුගැමුණු රජතුමාට යුද්ධෙට උදව් කරන්න පොරොන්දුවක් වෙනවා. ඒ පොරොන්දුවත් සමගම ඉල්ලීමක් කරනවා යුද්ධය අවසන් වනාට පස්සේ මට ස්තුති පූජාවක් හැටියට මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස රන්නුළු සෙවලි කරලා දෙවොලක් කරලා මා වෙනුවෙන් පූජා කරන්න කියලා අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස. එදා දුටුගැමුණු රජතුමා පවා යුද්ධෙට යන්නේ ඒ ගාථාව ජටාවේ නළලි බැඳගෙන. ජයකොන්තේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන යන්න ජයකොන්තේ. මහරහතන් වහන්සේලා මුලින්ම තිස්ස මහාරාම මහා සෑයිදම් පෙරගමන් ගියා. එදා සොලීන් සමග යුද්ධෙදී විටින් විට දුටුගැමුණු රජතුමාට අවශ්‍ය හැම මොහොතකම පෙනී සිටිමින් යුද්ධයේ ජයගන්න ඒ කතරගම දෙවියන් උපකාර කරලා තියෙනවා. පිංහතුනි අපේ ජාතක පොත්වහන්සගේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයක රජ කෙනෙක් හැටියට තවත් යාබද රාජ්‍යයක් එක්ක යුද්ධ කරනවා. ඒ යුද්ධෙදී බෝසතාණන් වහන්සේගේ ඉෂ්ට දේවතාව දිවිය පිරිස් පිරිවරාගෙන අහසේ අනෙක් තමන්ට විරුද්ධ ඒ රජ්ජුරුවන්ගේ සේනාවයේ ඉෂ්ට දේවතාවරු සමඟ අහස යුද්ධයක් කරනවා. මතක තියාගන්න මනුලොව මිනිසුන් අතර අපි අවියාවිදවලින් මනුලොව අපිට ඇහැට පේන්න යුද්ධයක් වෙනකොට. ඒ අයගේ හිතයිශි ඒ අයට උපකාර කරන දෙවිදේවතාවරු අහසේ අනෙක් පිරිසේ දෙවිදේවතාවරු සමඟ ඒ අයගේ දේවතාවරු විතරක් නෙමෙයි. ඒ අයට උපකාර කරන යක්ෂ සෙම්පතිවරු මහා බල සම්පන්න පිරිසත් එක්ක අහසේ දෙවියන් අතර අහසෙත් යුද්ධයක් වෙනවා. අපේ ජාතක පොත් වහන්සේගේ ඒ වගේ සිදුවීම් ගොඩක් සඳහන් වෙනවා. හැබැයි හැමෝටම පේන්නේ ඒ ජාතක පොතේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේටත් බෝසතාණන් වහන්සේගේ ප්‍රධාන සෙම්පති නායක සෙම්පතියට විතරයි අහස දිහා බලනකොට අහසේ දෙවියන් යුද්ධ කරනවා දකින්නේ. එදා ඒ යුද්ධේ ජයග්‍රහණය වෙනුවෙන් ඊතලයක දියමන්ති තුඩක් යොදලා අපේ බෝසතාණන් වහන්සේ යුද්ධ තීරණාත්මක වෙලාවේ තමන්ගේ විරුද්ධ පැත්තේ දෙවිවරු දෙන්න අතර අහස යුද්ධ වෙනකොට ඒ රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාවට අහසට ඒ ඊතලේ විදලා තමන්ගේ ජයග්‍රහණය පරදින්න ගිය ජයග්‍රහණය තමන් සතු කරගත්තා කියලා ඒ ජාතක පොතේ සඳහන් වෙනවා. යුද්ධයක් වෙනකොට මනුලොව මිනිස්සු අවියාවිධ අරගෙන යුද්ධෙට ගියා වගේම ඒ අය වෙනුවෙන් පෙනී සිටින දෙවිවරුත් අහසේ යුද සෙම්පති දෙවිවරු යුද ජයග්‍රහණයට උදව් කරා. එදා දුටුගැමුණු රජතුමාට මේ රට එක්සේ සත් කරන්න දුටුගැමුණු රජතුමා යුද්ධෙට ගියේ බලකාමයකින් නෙමේ. ආයුධ අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. මම මේ යුද්ධෙට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්හිතිය උදෙසාමයි මේක සත්‍යයක්මයි සත්‍යයක් ක්‍රියා කරලා තුනුරුවන් ඉදිරියේ මහරහතන් වහන්සේලා ඉදිරියේ සත්‍යයක් ක්‍රියා කරලා ජයකොන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන යුද්ධෙට ඉදිරියට ගියේ. එදා දුටුගැමුණු රජතුමාට යුද්ධය අවසන් වෙනකල් දෙවියන් එක්ක දිවිය සේනාවේ නායකත්වය දෙමින් යුද ජයග්‍රහණයට උපකාර කරේ කතරගම දෙවියන්. ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා අවසානයේ එලාර සමග ද්වන්ද සටනකට කැමති වුණා. ඇයි
යුද්ධෙදි තමන්ගේ මිනිස්සු බොහෝ පිරිසක් මිය යන්න පුළුවන්. ඒ නිසා අවසානයේ මුහුණට මුහුණලා ද්වන්ද සටනකට කැමති වුණා. හැබැයි එලාර ඉතාමත් දක්ෂ යුද ශිල්පයේ දක්ෂේ. ඒ යුද්ධය අවසාන වෙලාවේ ඒ ඉතිහාස පොත්වල ජනප්‍රවාද සහ දුටුගැමුණු රජතුමාගේ යුද්ධයේ කතරගම දෙවියන් කරපු උපකාර ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. එලාරගේ අවසාන මොහොතේ අවධානය වෙනස් කරන්න කතරගම දෙවියන් සුදු පරවියෙක් මවලා එලාරගේ කනළඟින් ඇරිය කියනවා. ඒ මොහොතේ අවධානය සැනින් වෙනස් වෙච්ච වෙලේ තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ තමන්ගේ ජයග්‍රහණයේ සාක්ෂාත් කරන්න එලාර පරදවල. එතකොට මේ සිදුවීම අවසන් මොහොතේ තමන්ට හාස්කමකින් මෙන් එලාරගේ අවධානය වෙනස් වෙලා තමන්ගේ ජයග්‍රහණයට දෙවියෙක් උපකාර කරපු බව දුටුගැමුණු රජතුමා දැක්කා. යුද්ධය අවසන් වෙච්ච ගමන් මේ දෙවියන් හොයාගෙන අනුරාධපුරේ ඉඳං මහා සේනාවත් සමග දුටුගැමුණු රජතුමා කතරගමට එනවා. ඒ වෙනකොට මේ කතරගම දෙවියන් වැඩ සිටි කන්ද මේ වැඩි හිටි කන්දෙ තමයි භාවනා කරමින් වැඩඉන්නේ. දුටුගැමුණු රජතුමා එතනට ගිහිල්ල කතරගම දෙවියන්ග මුණ ගැහෙනවා. දුටුගැමුණු රජතුමාට පෙනීදලා දුටුගැමුණු රජතුමා කියන ඔබේ පොරොන්දුව පරිදි ඔබ මට මේ රට එක්සේ සත් කරන්න උපකාර කරා අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස ඒ දෙවොල ඔබට ඉදි කරන්න. එදා ඒ වැඩ සිටි කන්දේ ඉඳං ඊ තලයක් යොමු කරා මේ දෙවොල පිහිටන්න ඕන තැනට කියලා සඳහන් වෙනවා. අන්නේ ස්ථානයේ තමයි මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට එදා දුටුගැමුණු රජතුමා තමන්ට යුද ජයග්‍රහණයට උපකාර කරපු ඒ උතුම් සෝවාන් මගඵලලාබී දෙවියන් වෙනුවෙන් මේ කතරගම මහා දේවාල ඉදි කරන්නට යෙදුනේ. ඒ නිසා පින්වතුනි දුටුගැමුණු රජතුමා කියන්නේ මතු බුදුවන මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු ලබන ඒකා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරපු බෝධිසත්ව දේවතාවි. අද දෙව්ලෝ වැඩඉන්න දුටුගැමුණු දෙවියන් හැටියට. එදා මනුලව අද තුන් ලෝකෙ පූජනීය මහා සෑය ස්වර්ණමාලි මහා සෑ ඉදි කරන්න සසර පාරමී පුරාගෙනාවි දුටුගැමුණු රජතුමා. තමන් කවම දාවත් සංඝයාට නොදී ආහාරයක් ගත්තේ නැති රජෙක්. එක වතාවක මිරිස් වෑංජනයක් තමන්ට මගහැරිලා ඒ වෙනුවෙන් මිරිස වැටි මහා සෑ ඉදි කරා. සංඝයාට නව මහල් ප්‍රාසාදයක් කෙරෙව්වා. පෝය කර්ම කරන්න. අවුරුද්දෙන් අවුරුද්ධ විහාර 25ක් අවුරුදු 25ක් රාජ්‍ය කරද්දී මේ ලංකා භූමිය පුරා වෙහෙර විහාර ඉදි කෙරෙව්වා. ඒ තරම් මහා පින් ඇති පාරමී පුරාගෙන යන මහා සෑ ඉදිකරපු බෝධි සත්ව රජෙක් කවම දාවත් බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා වැඩ සිටිය කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිවෙච්ච මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ පිහිටි භූමියේ කවුමදාවත් මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් වෙනුවෙන් කතරගම දෙවියන් දෙවොලක් හදල පූජ කරන්න. කතරගම දෙවියන් වෙනුවෙන් දුටුගැමුණු නම් රජෙක් පාරමී පුරපු බෝධි සත්ව රජෙක් දෙවොලක් ඉදි කරන්න. ඒ නිසා මතකතියාගන්න එදා පෙර යුගවල ඉස්කන්ද කුමාර හැටියට හැඳින්නුවත් මුරුගන් හැටියට හැඳින්නුවත් ඒ වගේම නොයෙක් නංවලින් එදා කන්දස්වාමි අරුමුගම් සරුවන බව සුභනම්ය සනන්කුමාර කාර්තිකය සුබ්‍රමණියම් මේ වගේ එක නංවලින් එක යුගවල හැඳින්නුවෙත් ඒකම දෙවියන්මයි. ඒ නිසා එකම දෙවි කෙනෙකුගේ යුග කීපයක කතාවක් මේ පටලගන්න හදන්න එපා. දැන් ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට
දැන් බොහෝ දෙනෙකුට ඔබ දන්නවා අපි කිරිවෙහෙරට ගිහිල්ලා කිරිවෙහෙර චෛත්‍ය රාජාණන් වහන්සේ වන්දනා කරලා සමහර බොහෝ බෞද්ධ මේ බණහන සමහර මේ කතාව පටලගත්ත බොහෝ පිරිසක් කිරිවෙහෙර චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිරිපිට මහසෙන් දෙවියන්ට වන්දනා කරන. මහසෙන් දෙවියන්ට පූජා පවත්වන බුදුහාඳුරන්ගෙන් බණහල සෝවාන් මගඵලලාභී දෙවියන්. හැබැයි මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස කතරගම දෙවොල ගැන එතනදි හිතනවා මේ ඉන්න හින්දු දෙවි කෙනෙක් කියලා. ඒ දෙවියන්ගෙම පෙර ආත්ම භාවයක්. ඒ නිසා අපි අපේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා උන්වහන්සේගේ පෙර ජීවිතේ වෙස්සන්තරාත්මයට අපි වෛර කරන්නේ. ඊට පෙර ආත්ම භාවල උන්වහන්සේ මහා සුදස්සන නමින් රජකං කරපු ආත්ම භාව සඳහන් වෙනවා. ඒ පෙර ජාතක කතාවල කතාවලට ඒවැ සඳහන් වෙන කතා ගත්තත් මවපු සිදුවීම් දිව්‍ය මාලිගා මහා සුදස්සන දේශනාව සඳහන් වෙනවා. මහා සුදස්සන සක්විති රජ්ජරුවන්ට දඹදිව් තලේ 84,000ක් මාලිගා පහළ වුණා කියලා. මැවුණ කියලා පිනට. එදා මහා සුදස්සන නමින් සක්විති රජකං කරේ අපේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේමයි පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පිරිනිවන් පාන්න පෙර ඒ දේශනාව කරන්නේ ආනන්දය මේ කුසිනාරාව මීට පෙර කුසාවතී රාජධානිය හැටියට මහා සුදස්සන නමින් තථාගතයන් වහන්සේම රාජ්‍ය කරපු භූමියක් කියලා. ඒ නිසා අද අපි මේ ජීවත් වෙන යුගයේ අපේ ඇස් දෙකට පෙනෙන මේ යුගයේ දකින දේවල් සමග පෙර යුගවල දේවල් අපිට කීයටවත් හිතලා අපේ නුවණින් ගලප ගන්න පුළුවන් දේවල් නෙමෙයි. දීර්ඝ ආයුෂ ඇති යුගවල මනුලොව පවා දෙව්ලොව වගේ කියලා සඳහන් වෙනවා. සමහර දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවියන් පවා මනුලොව හිත පිහිටවනවා. මේ යුගයේ මනුලොව අපිට හොඳයි කියලා. බොහෝ පාරමී පුරන මහා පින් ඇති දෙව්ලොව ඉන්න බල සම්පන්න දෙවිවරු බුදුවරු පහළ වෙන කාලේ බුදු කෙනෙක් මනුලොව පහළ වෙනකොට දෙව්ලොවින් මනුලොවට එනවා. රහතන් වහන්සේලා පිරිච්ච යුගවල ධර්මයේ බැබලෙන යුගවල ඒ දෙවිවරු බල ඇති මහා බල සම්පන්න දෙවිවරු දෙව්ලොවින් මනුලොවට එනවා බුද්ධ ශාසනයක් පවතින කාලේ. අන්නේ වගේ තමයි පෙර යුගවල සක්‍ර දෙවියන්ගේ යුද සේනාවේ සෙම්පති දෙවියෙක් හැටියට අසුරයන් වනසන්න අසුර සංහාරයට සුරාසුර යුද්ධයේ යුග යුග ගණනක් පුරා නායකත්වයේ දීපු ඒ දෙවියන් බුදු කෙනෙක් පහළ වෙනකොට දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා මහසෙන් හැටියට මේ කිරිවෙහෙර භූමියේ බණහලා උතුම් සෝවාන් ඵලයට පත්වෙලා බුද්ධ වචනේම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කිරිවෙහෙර භූමිය ආරක්ෂා කරමින් මහා ගෝස හැටියට අනාගතයේ මේ භූමිය ආරක්ෂා කරන දෙවියෙක් මේ භූමිය ආරක්ෂා කරමින් බොහෝ මිනිසුන්ට පිහිට වෙමින් මේ භූමියේ වැඩ සිටිනවා. ඒ නිසා කිරිවෙහෙර භූමියත් මේ අෂ්ටඵල භූමියත් අෂ්ටඵල බෝධීන් වහන්සේ පිහිටි භූමියේ මේ කතරගම මහා දෙවොල අද දෙව් මිනිසුන්ගේ බොහෝ පුද පූජා වන්දනා ලබන අදටත් ඉන්දියාවේ පවා හින්දු අය පවා අපේ රටේ දමිළ අය පවා නොයෙක් පිරිස ඒ පෙර යුග යුග සිහිපත් කරමින් ඒ අය කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පෙරහැරවල් වන්දනා පූජාවන් සිදු කරනවා. තෙරුවන් සරණ ගිය බෞද්ධයන් හැටියට අපිත් ඒ කතරගම දෙවියන්ගේ සෝවාන් මගඵලලාභී දෙවියෙක් හැටියට දුටුගැමුණු රජතුමාට යුද්ධේ ජයගන්න යුද්ධේ පුරාම උපකාර කරපු ඒ උතුම් කතරගම දෙවියන් සිහිපත් කරමින් ඒ දෙවියන්ට අපිත් ගෞරව සත්කාර කළ යුතුයි. කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ මේ ලංකා භූමිය පුරාම
මිනිස්සුන්ට අතීතයේ ඉඳන් ලැබිච්ච බව අපේ ඉතිහාස පොත්වල ඉතිහාස ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පින්වතුනි, තෙරුවන් සරණ ගිය බෞද්ධයන් හැටියට අපි මේ ලංකා භූමියේ ශ්‍රී සුමන සමන් දෙවියන්ට යම් ගෞරවයක් දක්වනවද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගනයට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගෙන් බණහලා උතුම් සෝවාන් මගඵල ලැබූ ශ්‍රී සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමන්තකෝට පර්වත මුදුනට වැඩම කළා. සිරිපා සටහන තැබූ සුමන සමන් දෙවියන් සෝවාන් වෙච්ච දෙවියෙක් හැටියට මේ ලංකා සම්බුද්ධ ශාසනයේ අපි යම්තා ගෞරව සත්කාර දක්වනවද? මහසෙන් දෙවියනුත් මහා ගෝස කියලා හඳුන්වන කතරගම දෙවියනුත් අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ කිහිරි වනයේට වැඩම කරලා ධම්මචක්ක දේශනාවම විස්තර කරමින් දහම් දෙසපු වෙලාවේ බණහලා උතුම් සෝවාන් මගඵලලාභී දෙවියෙක් හැටියට ඒ විදිහටම කතරගම දෙවියන්ටත් අපි ගෞරව සත්කාර කළ යුතුයි. ඒ නිසා දෙවියන් අතර මේ ලංකා භූමිය ආරක්ෂක දේවතාවරු හැටියට අපේ ඉතිහාසයේ පටන් පැවතිච්ච බොහෝ දෙවිවරු ගැන සඳහන් වෙනවා. සක්‍ර දෙවියන් පවා දෙව්ලොව දජග්ග සූත්‍රයේ සඳහන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනෙක් යුද්ධයකට උදව් කරයිද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට අගසව් තනතුර ප්‍රාර්ථනා කරගෙන ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරන කෙනෙක් මේ රට එක්සේසත් කරන්න යුද්ධයට දුටුගැමුණු රජ්ජුරුවෝ නායකත්වය ගත්තේ. සක්‍ර දෙවියන් සෝවාන් වෙච්ච කෙනෙක්. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙමනම් ඔබ දන්නවා දජග්ග සූත්‍රයේ සුරාසුර යුද්ධයේදී සක්‍ර දෙවියන් යුද සේනාවට නායකත්වයක් දෙන බව අපේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඒ යුද්ධයේදී යම් බයක් තැති ගැනීමක් ඇති වුණොත් සක්‍ර දෙවියන් තමන්ගේ සේනාවට කියනවා සක්‍ර දෙවියන්ගේ දජේ දිහා බලන්න. එතකොට බය තැති ගැනීම නැති වෙනවා. අපේ නායක දේවතාව සක් දෙවිඳුන් යුද සේනාව ඉදිරියේ ඉන්නවා. ඒ නිසා තමයි සක්‍ර දෙවියන්ගේ දජය මේ යුද සේනාව ඉදිරියේ ලෙලදෙන්නේ. ඒ නිසා අපිත් බය නැහැ කියලා බය නැතුව යුද පෙරමුණේ ඉදිරියට යන්න කියලා සක්‍ර දෙවියන් යුද්ධයට පෙර තමන්ගේ දිව්‍ය පිරිසට කියනවා. ඒ නිසා දෙවියන් අතර සුරාසුර යුද්ධ අතීතයේ ඉඳන් යුග යුග පුරා පැවතිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දෙව්ලොව සුරාසුර යුද්ධ පැවතුණා. බුදුරජාණන් වහන්සේ ඒවා දැකලා දජග්ග සූත්‍රය දේශනා කරා. පෙර යුගවල පවා ඒ දිව්‍ය ලෝකයේ දෙවියන් අතර යුද සේනාවට නායකත්වයේ දීපු මහා සෙම්පති දේවතාව තමයි කතරගම දෙවියන් හැටියට අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මහා ගෝස හැටියට මහා සේන හැටියට එදා මහා සේන හැටියට උතුම් සෝවාන් මගඵල ලැබමින් මේ උතුම් පුදබිම් ආරක්ෂා කරමින් අදටත් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරමින් දෙව්ලොව වැඩ සිටින්නේ. ඒ නිසා අද අපි මේ භූමියේ මහා පින්කම් කරලා අෂ්ටඵල බෝධීන් වහන්සේ බොහෝම ලස්සනට මල් වලින් සරසලා මල් මාලා ඔතලා කතරගම මහා දේවාලයේ එදා දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරලා පූජා කරපු කතරගම මහා දෙවොල අද අපි මල් වලින් සරසලා මේ උතුම් කතරගම පුදබිමේ මහා දෙවොල පිහිටි භූමියේ මේ මළුවේ තමයි මේ උතුම් දේශනාව කරලා අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනා කෙරෙව්වේ. ඒ නිසා අද අපි මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කතරගම දෙවියන් ඇතුළු සියලු දෙවියෝ
අපි වෙන වෙනම නම් සඳහන් කරමින් සියලු දෙවියන්ට ආරාධනා කරා. සදෙව්ලොව සියලු දෙවියන්ද මේ ලංකා භූමි ආරක්ෂා කරන සියලු දෙවියන්ද දස දහසක් ලෝක ධාතුවල දිවිය බ්‍රහ්මයන්ද සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන් දිවිය ආවිෂෙන් වැඩෙත්වා, දිවිය වර්ණින් වැඩෙත්වා, දිවිය සැපයෙන් වැඩෙත්වා, දිවිය තේජසින් දිවිය බල පරාක්‍රමින් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝද සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් මගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් අතමිදේවා. සාදු සාදු සාදු.